ශක්තියෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම අපි කීප පළකට ආරාධනා කරලා තිබුණා මම හිතන්නේ පහුවෙලා දෙතෙන්ට පැමිණෙයි. අපිත් එක්ක කවදත් හැම කාර්යයකදීම අපට අතහිත දීලා ගම වෙනුවෙන් කාර්ය ශූන්‍ය ලෙස වැඩ කරන අපේම පුංචි දියණියක් වන පවිත්‍රා ගාම නිලධාරී තුමියව මම ඉතාම ආදරෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඉතින් ඇත්තටම කියනවා නම් අපි හැම දිනාටම අද සතුටුදායක දිනයක්. ඒ මොකද මේ පුංචි දූ දරුවන්ගේ දක්ෂතා හැකියා එලි දක්වන අවස්ථාවක්. ඊයේ රැ වෙන විටත් මට හරි දුකක් දැනුණා මේ පුංචි දූ දරු පැටියෝ මේ හැම කාර්යයක්ම මේ මෙතන තියෙන සියලුම නිර්මාණයක්ම මේ දරුවන්ගේ. මේ දරුවෝ රැ වෙන තුරා එකතු පාදවලා කිසිම මඟ පෙන්වීමක් නැතුව ඒ අයගේ හැකියා දක්ෂතා තුලින් තමයි මේ සියල්ලක්ම නිර්මාණය කළේ. මේ ඇඳලා තියෙන චිත්‍ර ඊළඟට මේ වට කරලා තියෙන තිරණදී ඒගොල්ලන් එයයි ගමක දියුණුව රටක දියුණුව ඒ தත්ත්වය උදා කරගන්න ඔබතුමන්ලාගේ සහයෝගය දෙමාපියන්ගේ ඕනෑකම ඇති වේවායි ප්‍රාර්ථනා කරමින් අද පැමිණි සියලු දෙනාම මම නැවත වරක් ඉතාමත් ඕනෑකමින් පිළිගන්නවා. විශේෂයෙන් දෙමාපියන්වත් මගේ පුංචි දරුවරු පැටියෝ ටික මම මේ අවස්ථාවේදී ආචාර්ය මණ්ඩලයක් මතක් කරමින් සියලු දෙනාම නැවත වරක් ආදරෙන් පිළිගනිමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාට සුබ උදෑසනක් වේවා. සභාව පිළිගැනීමේ කටයුතු ඉටු කිරීම පිළිබඳව අපි ඉටු කරනු ලබන්නේ චිරාගත පොල්තෙල් පහන් සිර දැල්වීමේ කාර්යයයි. මේ සඳහා මම ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවට අපගේ ගෞරවනීය ආරාධනය ගම නිලධාරීතුමියට අප දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමියට කේ කරුණාරත්න මහතාට ඒ සුමනාවතී මහත්මියට එච්.එන්. ශානිකා වින්දා මහත්මියට ආරේ ලහිරු මහතාට අප දහම් පාසලේ සහෝදර සහෝදරියන් දෙපළකට දෙමාපියන්ගෙන් මහත්ම මහත්මීන් දෙපළකට ඉදිරියට පැමිණ පොල්තෙල් පහන් සිරු දැල්වෙන ලෙසට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
ඒක අඩු වෙනවා.
දෙනාට ඇත්තටම ලොකු උත්සවයක්. සෑහෙන කැපකිරීමක් කරලා තියෙනවා. මට නම් දැනෙච්ච විදිහට ලස්සන නිවාඩු කාලයක් වෙලා කොඳුරාපල අපේ පුංචි යාළුවන්ට දවස් කීයක් ඉඳලා මේකට පුහුණු වෙන මේ පොරොත්තු පුහුණු වෙනවද? මේ ටිකේම දහම් පාසලේ නේද? ලස්සනයි පුතේ, ඇත්තටම ලස්සනයි. මාත් මෙච්චර මට්ටමකින් ඔයාලගේ උත්සවයේ බලාපොරොත්තු වුණේ නැහැ. ආරාධනාවක් කරා පැමිණියා. ඔයාලගේ දක්ෂතා හැකියාව වලට ඇගයීම් උත්සවයක් විදියටයි ආවේ. ඒ වුණාට ඔයාලගේ මෙතන මාරම ඔයාලගේ හැකියාවල් ප්‍රදර්ශනය වෙනවා. සහතිකයක් තරඟයකට මුහුණ දීලා අධ්‍යාපන මොනවාම හරි තරඟයකට මුහුණ දීලා ඒකෙන් ගත්තු ඇගයීමක්. නමුත් පුතේ මෙතන තියෙනවා ඔයාලගේ මාරම සංවිධානාත්මක ශක්තිය. තව ඔයාලා තුල ඔප්නෑම් වෙච්ච කලා හැකියාවන්. අධ්‍යාපනය කියන්නේ ගොඩක්ම තරගකාරී දෙයක්. ඒක ඔයාලත් දන්නවා මමත් දන්නවා. ඊට අමතරව අධ්‍යාපනයත් එක්කම අපි යන්න ඕන දෙයක් තමයි මේ දහම් අධ්‍යාපනය කියන්නේ. අද ආදරණීය දෙමාපියන්ටත් දරුදැරි ඔයාලටත් අපෙන් ගිලින දෙයක් තමයි දහම් අධ්‍යාපනය කියලා කියන්නේ. මම පුංචි කාලේ ඉඳලා මම දන්නවා මේ දහම් පාසල ගොඩක් ඉස්සරහින් හිටපු දහම් පාසලක්. අද නම් පොඩි ප්‍රශ්න අභියෝග හමුවේ සභාපතිතුමාට ස්තුතිය පුද කිරීමට මා මේ අවස්ථාවක් ප්‍රදාන ලබනවා. විදුපියස ශිල්පලද දරුවන් කල්කට දහම් මාවතේ පියමණිමින් නැණයෙන් මෙන්ම ගුණයෙන් පිරිපුන් දරුවන් ලෙස ජයට පියමණින්නට ශක්තිය සපයන ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමා ඇතුළු මඩුල්ලේ ගුරුවරුන්ට කෘතඥ කරන්නට මා මේ අවස්ථාවක් ප්‍රදාන ලබනවා. ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ දරුවන්ගේ දස්කම් වෙනසින් සහ පාන්නට වේදිකාවට අවශ්‍ය තිරසිරි සපයා දුන් කොඳුරුවාපල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමියට මූල වශයෙන් සපයන සංස්කෘතික සභාපති හා සමාජික පිරිසට චාරිත්‍රානුකූලව
උත්සවයේ සම්මානය සම්පූර්ණ කිරීමට අලංකාර Piyak puling, besu besuan sana sana, ada